අය මං අද අවතුඹ හම්බ වෙන්නම ඉදී. මට අර ජොබ් එකට එන්න කියලා කිව්වා. මොකක්? ජොබ් එකට එන්න කියලා? ඔව්. මේ බලපන්. මේ ඉන්ටර්විව් එන්න කියලා යොපුලියුම. මේ මටත් වෙලා තියෙන්නේ. කවුද ඒකද? මේ ඉන්ටර්විව් එකේදී මොනවද කරන්නේ? සාහිතික බලලා ප්‍රශ්න අහනවා. ප්‍රශ්නත් අහනවා. අනේ වන්දපම් මට නම් මොකද්ද වගේ. මේ මම කියන්නම්. උඹ ඉස්සෙල්ලා ඵලයන් ඉන්ටර්විව් එකට. මම පස්සේ යන්නම්. උඹ ඉස්සෙල්ලා ගිහිල්ලා ඉල්ල කියපන් උඹෙන් ඇහුවේ මොනවද? මොනවද ඇහුවේ? අයියෝ මචං. ප්‍රශ්න 3යි ඇහුවේ. හරිම ලේසි. අනේ මට කියන්න. පළවෙනි ප්‍රශ්නේ තමයි ලංකාවට නිදහස ලැබුණේ කවද්ද කියලා. ඉතින් නෙවෙයි බං. මං කිව්වා 1818 ඉඳලා වරින් වර උත්සාහ කරලා 1948 කියලා. 1948. හරි ඊළඟ තමන් වඩාත්ම කැමති පුද්ගලයා කවුද කියලා ඇහුවා බං. ඉතින් මං කිව්වා ඒක කාලෙක කාලට වෙනස් වෙනවා. දැන් ඔබතුමා කියලා. හරි. ඊළඟට ලංකාව අසමත් රාජ්‍යයක්ද කියලා ඇහුවා. ඉතින් මොකද? ඒක ස්ථිරම කියන්න බෑ. මේ දවස්වල විවිධ මට්ටමේ පරීක්ෂණ පවත්වනවා. ප්‍රතිඵල ආවට පස්සේ ස්ථිරම කියන්නම් කියලා කිව්වා. හරියට. එච්චි ගුණපා. හොඳයි. ගුණපාලා කවද්ද ඉපදුනේ? 1818 ඉඳලා වරින් වර උත්සාහ කළා. හරියටම 1948. මොකක්? කවුද තාත්තා කවුද? ඒක මේ කාලෙන් කාලෙට වෙනස් වෙනවා. මේ දවස්වල නම් ඔබතු. මොකද්ද යකෝ ඒ හරුද? දැන් උඹට පිස්සුද නැත්නම් මට පිස්සුද? ඒක ස්ථිරවම කියන්න බෑ. මේ දවස්වල පරීක්ෂණ කරමින් සිටිනවා. ප්‍රතිඵල ආවම හරියටම කියන්න. මොකක්ද යකෝ?